ලක්ෂ 83.50ට ලංකාවට ආපු අලුත්ම බ්‍රෑන්ඩ් නිව් කාර් එක තමයි මේ තියෙන්නේ. හැමෝම බලන් හිටියේ මේක එනකම්. ඔන්න ඇවිල්ලා තියෙනවා. මොකද්ද මේ? මේක තමයි BYD පට්ටම අඩුවට BYD Atto 1 ලංකාවට BAW ගත්තායට හඩාවිද Atto 3 එකේ තියෙන හැම එකක්ම Atto 1 එකෙක් තියෙනවලු. ඉතින් BYD සමාගමේ අඩුම ඉලෙක්ට්‍රික් කාර්ය වන BYD Atto 1 කාර්යය දැන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. BYD Atto කාර්යයේ කිලෝවොට් 30ක බැටරියක් අන්තර්ගත වන අතර එහි මෝටර් පවර් එක 70වත් 90වත් අතර වන බවයි වාර්තා වන්නේ. තවද මේ DC සහ AC යන ආකාර දෙකෙන්ම charge කිරීමට හැකියාවක් පවතින අතර AC power වලින් නම් පැයක් ඇතුළත සම්පූර්ණයෙන්ම charge කිරීමට හැකියාවක් පවතින බවයි වාර්තා වන්නේ. මෙය එක්වරක් ආරෝපණය කිරීමෙන් කිලෝමීටර් 300ත් 330ක් අතර ප්‍රමාණයක් ධාවනය කිරීමට හැකියාවක් පවතිනවා. උපරිම වේගය පැයට කිලෝමීටර් 120ක් වන බවයි වාර්තා වන්නේ. ඉතින් මෙම BYD Atto 1 කාර්යය හඳුන්වා දෙන ශ්‍රී ලංකා මිල ලක්ෂ 83ක් වන අතර තාක්ෂණය අතින් ඉහළ මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ. හැම BYD එකකම තියෙන තාක්ෂණය Atto 1 එකෙක් තිබෙන අතර ප්‍රධාන වශයෙන් ABS, airbag 6ක්, smart key, push start, Bluetooth connectivity, traction control, rear parking sensor, lone touch information screen, rotatable, digital meters, reverse camera ආදී Atto 3 එකේ මෙන්ම වර්තමානයේ පවතින සියලුම තාක්ෂණයන් ඇති බවයි වාර්තා වන්නේ. BAW වාහනවලට සාපේක්ෂව හැඩයෙන්, ධාවන දුරින්, තාක්ෂණයෙන් සහ ලස්සනින් යුක්ත මෙම වාහනය ලංකාවට ගෙන්වීම ගැන නිශ්චිතවම සඳහන්ව නොතිබූ අතර දැන්වන විට එය ලක්ෂ 83කට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඉතින් BAW වාහනය බොහෝ අය මිලදී ගත් අතර එහි මිල ලක්ෂ 47කි. මිලේ හැටියට BAW වාහනය සාධාරණ වාහනයක් වුවද ලක්ෂ 83කට හඳුන්වා දෙන මෙම BYD වාහනය EV වාහනවල හොඳම වාහනයක් වනවා. ඉතින් ඔයත් BYD Atto 1 කාර්යයක් මිලදී ගැනීමට හිතාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම අදහස් දක්වලා කමෙන්ට් එකක් දාගෙන යන්න.